සාදරයෙන් පිළිගන්නවා සෙට් ටෝක්ස් අපේ YouTube නාලිකාවට. ඉතින් උදාර කාන්තා වැඩසටහන යටතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ලේ ගෙඩි කියලා හඳුන්වන රෝගී තත්ත්වය පිළිබඳව. ඉතින් ඒ ගැන අපිව දැනුවත් කරන්න අපිට කියලා දෙන්න අදත් එකතු වෙලා ඉන්නවා ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නවාස් ජිෆ්රිස. ඉතින් සර් ආයිබෝවන් කියලා පිළිගන්න. ආයිබෝවන් මිතුන් ආයිබෝවන්. මම හිතන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය අපි සාමාන්‍ය සමාජයේ කතා බහ නොවුනට කාන්තාව ගොඩක් නිහඬව දුක් විඳින රෝගයක්. සර් පොඩ්ඩක් අපිට මේ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් වටිනවා කියලා හිතනවා. ඔව් මිතුන් දැන් අපි දන්නවනේ ඔසප් චක්‍රය හැදෙනවනේ. ඔසප් වීම වෙනවයි කියනවනේ කාන්තාවන්ට. ඒ ඔසප් වීම වෙද්දී ගර්භාෂයේ ඇතුලේ බිත්තියේ අපි මේක මේ තැඹිලි ගෙඩියකට සමාන කරලා ගත්තොත් ගර්භාෂයේ ඇතුලේ ලොඳ තියෙන්නේ. අනේ වගේ ඒ ලොඳ ටික ගැලවිලා යන එක තමයි මාසයකට වතාවක් ඔය මෙන්සස් වලදී වෙන්නේ. එතකොට එහෙම ගැලවිලා යනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මේ ගැලවිලා යන ඒ සෛල වලටත් පණ තියෙනවා. එතකොට ඒ ටික යෝනි මාර්ගයෙන් එළියට එන එකනේ වෙන්නේ. ඔසප් වීම කියන්නේ ඒක නිසා අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ ඔසප් වීම කියලා. මේකෙදි මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන ලේ ගෙඩි හැදෙනවා කියන එකේදී වෙන්නේ ඒ සෛල ටිකේ පණ තියෙන සෛල කීපයක් වෙන තැන් වලට යනවා. ගර්භාෂය ඇතුලේ බිත්තිය නැතුව වෙන තැන් වලට. ඒතකොට ඒ කියන්නේ ෆැලෝපියන් නාල හරහා ගර්භාෂයෙන් පිටට ගිහිල්ලා ඩිම්බකෝෂය හරියට යන්න පුළුවන්. ෆැලෝපියන් නාලට යන්න පුළුවන්. ඇතුළට පෙල්විස් එක කියලා කියන්නේ. ඒ තැන් වලට යන්න පුළුවන්. බඩවැල් හරියට යන්න පුළුවන්. කලාතුරකින් පෙනහැල්ලට යන්න පුළුවන් ලේත් එක්ක. ඒ වගේම ඇහැට යන්න පුළුවන්. කලාතුරකින් ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් සර් මේ රෝග ලක්ෂණ අපිට පොඩ්ඩක් පැහැදිලි කරොත් අපේ ප්‍රේක්ෂකයන්ට එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය පිළිබඳව. ඔව්. එතකොට ආසන්නම තැන ඔය ඇතුලේ තියෙන අපි කියවනේ දැන් එන්ඩෝමෙට්‍රියම් එක කියලා ඇතුලේ ඉඳලා ගර්භාෂය බිත්තිය ඇතුලට යන්න පුළුවන්. ඒක තමයි සර් ඇඩිනෝමයොසිස් කියන. එතකොට එතනට ගිහිල්ලා මම කියවනේ පණ තියෙනවායි කියලා මම කීප සැරයක්ම මේක කිව්වා පණ තියෙන සෛල. එතකොට වෙන තැන්වලදී මේ සෛල තැම්පත් වෙලා ඒවත් මොකද වෙන්නේ මාසෙකට සැරයක් ලේ යන්න පටන් ගන්නවා. ඒ සෛල වැඩි දියුණු වෙන්න වැඩි ගුණාකාරයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට රිදෙනවා. ඒක තමයි ඔය මෙන්සස් හැදුනකොට හරියට රිදෙන්නේ. මේක තියෙන කට්ටියට ගොඩක් රිදෙනවා. ඒ වගේම වැඩිපුර යන්නත් පටන් ගන්නවා. ගොඩක් ලේ කැටිති වශයෙන් එහෙමත් යන්න පටන් ගන්නවා. එතකොට මේක සමහර වෙලාවට මෙන්සස් හැදෙන්න දවස් 2-3කට කලින් පටන් ගන්න බලයි ඇතුලේ මෙන්සස් පටන් ගන්නවා. අර බිත්තිය ඇතුලේ තියෙන තැන්වල හෝ මේක වෙන තැන්වල තියෙන තැන්වල පටන් ගන්නවා ලේ යන්න. එතකොට ඒක රිදෙනවා. එතකොට මෙන්සස් වලට කලින් ඉඳලම කැක්කුම පටන් ගන්නවා. මෙන්සස් තියෙද්දිත් කැක්කුම වැඩි වෙනවා. මෙන්සස් ඉවර වෙලා දවස් කීපයක් ඇතුලේ තාම ලේ යනවා බඩ ඇතුලේ. අන්න ඒ ටික ගිහිල්ලා ඒක නතර වෙන්නේ. එතකොට කැක්කුම එන්න පුළුවන්, ලේ යන එක වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව මම හිතන්නේ අර දෙන්නෙක් එක්ක ඒ කියන්නේ ස්වාමි පුරුෂයා හා බිරිඳ එකතු වීමක් සිදු වෙද්දිත් කැක්කුම වෙන්න පුළුවන්. අපි එතකොට ඔව් මේක දැන් අපි ඉස්කෝලේ යන ළමයෙක් ගෙනන් අපි කලින් ඔය ටික කිව්වේ. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ඒගොල්ලන්ට එකට එකතු වෙන්නට හරිම අමාරු වෙනවා. මොකද ඇතුලේ මේ එන්ඩෝමෙට්‍රියෝසිස් පැචස් කියලා අපි කියන එන්ඩෝමෙට්‍රියෝටික් පැචස් කියලා කියනවා. ඒ වගේ චුට්ට මේ ලේ යන තැන් ගොඩක් බඩ ඇතුලේ තියෙනවා ඒගොල්ලන්ගේ. එතකොට ඒ තැන් තියෙන නිසා තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක ලිංගික වේකට එකතු වෙනකොට ඉතාමත්ම වේදනාකාරී. හරිම අමාරුයි ඒගොල්ලන්ට. එතකොට ඒකෙන් අන්න හරි. ඒකෙන් එතකොට බබාලා නැති එකට මදසරු භාවයට ඔන්න පාර පටන් ගන්නවා. මම හිතන්නේ එකතු වීමක් නැතිකොට බබෙක් හම්බෙන්නේ නැහැ නේද? ඊට අමතරව මම හිතන්නේ අර ඩිම්බකෝෂ වලට බලපෑමක් සිද්ධ වෙනවා, පැලෝපිය නාලයකට ඇලීමක් සිද්ධ වෙනවා, ගොඩාක් බලපෑම් සිද්ධ වෙනවා මදසරු භාවය සම්බන්ධයෙන්. හරියට හරි. එතකොට අපි දැන් සර් කිව්වාගේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වයක් තියෙනවා කියලා කොහොමද හරියටම අඳුරගන්නේ? ඔව් මේකෙදී එතකොට අපි කියනවා මේ ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එහෙම කියලා කියනවා අපි ලැප්‍රොස්කෝප් එකක් කරනවා. ඒ කියන්නේ කැමරා එකක් බඩට දාලා සීන් ඇති කරලා ලැප්‍රොස්කෝපි කියන එක අහලා තියෙනවනේ කට්ටිය අපේ හිතවතුන්. එතකොට ලැප්‍රොස්කෝප් එකක් දාලා ඇතුළ අපිට බලන්න පුළුවන්. එතකොට ඒ බලනකොට අපිට පේනවා ඇතුළට ලේගල් ගර්භාෂයෙන් පිට. නමුත් පෙල්විස් එක කියන මේ බඩ ඇතුලේ තැන් තැන් වලින් ලේ යනවා. ඒ වගේ ගෑවිලා තියෙනවා එක එක පාටට. එහෙම අඳුන ගන්නට පුළුවන්. ඒක තමයි හරි විදිහටම අපිට ඩයග්නොස් කරන්න තියෙන ක්‍රමය. එතකොට සර් ස්කෑන් එකෙන් පුළුවන්. එතකොට ඒ කියන්නේ දැන් අපි කියවනේ ඩිම්බකෝෂ ගැනත් අපි කතා වුණානේ. එතකොට ඩිම්බකෝෂ වලත් මොකද වෙන්නේ? සාමාන්‍ය මෙන්සස් හැදෙනකොට ඩිම්බකෝෂ ඇතුලේ ලේ යන්න බෑ. මේ එන්ඩෝමෙට්‍රියෝසිස් තියෙන කටියට මොකද වෙන්නේ? ඒ වයින්ුත් ලේ චුට්ටක් ගිහිල්ලා පණ තියෙන ඒ එන්ඩෝමෙට්‍රියම් එකේ ඒ සෛල හෝමෝන වෙනසක් වුණාම මාසේ
ඔසප් වීම පටන් ගන්නකොට එයත් ලේ යන්න පටන් ගන්නවා. ලේ ඇති කරන්න පටන් ගන්නවා. එහෙම කාලාන්තරයක් එක්ක වුණාම මාස ගාණක් අවුරුදු ගාණක් එකතු වුණාම අන්න ලේ ගෙඩි බවට පත් වෙනවා. එතකොට ඒකට තමයි එන්ඩෝමෙට්‍රියෝමා කියන වචනේ එන්නේ. එතකොට ඒකේ පාටි හැටියට නම් කරනවානේ. ඒ කියන්නේ ඉස්සලාම රතු පාටයිනේ ලේ. එතකොට කාලයක් මාස ගාණක් එක්ක වුණාට පස්සේ රතු පාට දුඹුරු පාට වෙනවා. අර චොකලට් සිස් කියලා කියන්නේ ඒක තමයි. ඊට පස්සේ ඒක චොකලට් පාටට එනවා. එතකොට ඒ චොකලට් පාටට හැදිච්ච ඒ සිස්ට් එකක් ලේ ගෙඩියකට කියනවා අපි එන්ඩෝමෙට්‍රියෝමා කියලා. චොකලට් සිස්ට් කියලා කියනවා. ඔව්. සමාජයේ අපේ ඉන්න ගොඩක් කාන්තාවෝ නිහඬවම දුක් විඳිනවා මේ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය නිසා. ඉතින් ගොඩක් කට්ටිය තමන්ගේ දුවලා අම්මලා බිරින්දෑවරු මේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනවා නම් දැනගන්න කැමතිද මොනවද තියෙන ප්‍රතිකාරකම කියලා. චුට්ටක් පැහැදිලි කරොත් ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා තියෙනවා. ඔව් ඒ ප්‍රතිකාර ක්‍රම කියනකොටම කියන්න ඕනේ මේ මට ලෙඩෙක් එක රෝගියෙක් ඇවිල්ලා ඇහුවා මේ චොකලට් වැඩියෙන් කන නිසා මේ චොකලට් සිස්ට් හැදෙනවද කියලා. එතකොට අනේ එහෙම නැහැ. මේ ඔය දෝනීන්ට පොඩ්ඩක් චොකලට් කන්න ඉඩ අරින්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ එතකොට ප්‍රතිකාර තියෙනවා මේවට. අනිවාර්යව ප්‍රතිකාර කරන්න ඕනේ. මොකද ඉස්කෝලේ ළමයින්ට ඉස්කෝලේ යන්න බැරි වෙනවා මේ වයිදී. ඒ වගේම ටීචර් කෙනෙක් නම් එයාට රස්සාවට යන්න බැරි වෙනවා. ඒ වගේ තමන්ගේ එදිනෙදා කටයුතු හොඳටම අවුල් වෙනවා මේකෙන්. ඒක ඒ වගේම ඊට පස්සේ මානසික මේ ආතතියටත්පත් වෙනවා. මේක හිත සන්තෝෂයෙන් ඉන්න බැරි ගන්නට එනවනේ මේකෙන් දුක් විඳිනකොට එදිනෙදා වැඩ කටයුතු වලට බාධා වෙනකොට. ඒක නිසා මේක ප්‍රතිකාර ගන්නම ඕනේ. මේකෙන් විඳවගෙන ඉන්න එපා. ගිහිල්ලා ඔයාගේ විෂයඥ වෛද්‍යවරයාව මේ VOG හම්බ වෙලා ඔයා මේක ඩයග්නෝස් කරගෙන මේ ප්‍රතිකාර තියෙනවා. එතකොට ප්‍රතිකාරවලදී එකක් තමයි වේදනානාශක අපි දෙනවා. ඒ කාලෙට වේදනානාශක. ඒ වගේම උපත්පාලන පෙති තියෙනවනේ. හෝමෝන පෙති. දැන් උපත්පාලන පෙත්ත කියන උපත්පාලන කියන නම දීලා තියෙන කසාද බැඳපු අයගේ ඒවටනේ. ඒතකොට කසාද බැඳපු නැති කට්ටියටත් ඒක ගන්න බල හෝමෝන පාලන පෙත්ත. ඔව්. එතකොට මේ හෝමෝන පාලන පෙත්තෙනොත් මේක අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ DMPA කියලා ඉන්ජෙක්ෂන් එකක් තියෙනවනේ. ඔව් ඉන්ජෙක්ෂන් තියෙනවා. GnRH කියන ඉන්ජෙක්ෂන්. අපි තමුකෝ ඉන්ජෙක්ෂන් ගහන්න පුළුවන්. එතකොට ඒවා මාස්පතා හෝ ඊටත් වඩා අඩු කාල පරාසවලදී ගහන්න පුළුවන්. එතකොට ඒවයින් අර පණ තියෙන සෛල වලින් රුධිරය හැදෙන එක නතර කරනවා. එතකොට ඒක තමයි ඒක කරන්නේ. එතකොට කාලයක් එහෙම කරනකොට තැල්මක් නැති වෙනවා වගේ මිතුන් ඇතුලේ තියෙන ඒ දේවල් ටික පොඩ්ඩක් නැති වෙන්න ඉඩ තියෙනවා. එතකොට තව කට්ටියට ඕවයින් අඩු වෙන්නේ නැහැ. අපි ලැපරොස්කෝප් එක වගේ දාලා පුච්චන්න ඕනේ. අර ඒ ලේ යන තැන් ටික පුච්චලා නැති කරන්න ඕනේ. එතකොට ඒකත් අපි ලැපරොස්කෝපිකලි කරන්න පුළුවන්. ඊටත් එහා ගියාම අර ගෙඩි ගැන අපි කතා වුණානේ චොකලට් සිස්ට් කියලා. ඒවා ඉවත් කරන්න ඕනේ. එතකොට ඒක ඉවත් කරනකොට නිකන් අර චොකලට් එක විතරක් අයින් කරලා හරියන්නේ නැහැ. ඒ සෛල බිත්ති ඒ සිස්ට් එකේ බිත්තියත් එක්කම අපිට ඒක අයින් කරන්න වෙනවා. එතකොට ඔහොම ගිහිල්ලා අර ඇඩිනොමයිසිස් අපි කියවනේ ගර්භාෂයේ බිත්තිය ඇතුළට ගිහිල්ලා කියලා. ඒ වගේම එහෙම තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒගොල්ලන් ළමයි එහෙමත් හම්බ වෙලා ඉවරයි නම් තවදුරටත් බබාලා බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ගර්භාෂයේම ඩිම්බකෝෂ ෆැලෝපියනාල ඔය ඔක්කොම ටික ඉවත් කරන එකත් අවසානයේ වශයෙන් තමන්ගේ සෞඛ්‍යයට සහ ජීවිතයට හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඔව්. අපි දැනගන්න ඕන තවත් කාරණයක් තමයි නේද සර් දැන් ඔය ප්‍රතිකාර ක්‍රම විශේෂයෙන්ම ඔපරේෂන් එහෙම කරාට පස්සේ නැවත මේ සිම්ප්ටම්ස් එහෙම නැත්නම් රෝග ලක්ෂණ මතුවෙන්න හැකියාව තියෙනවා නේද? තියෙනවා. එතකොට ඒකෙදී අර මට මතක් වුණා දැන් සමහර වෙලාවට සිසේරියන් සැත්කම් කරලා ඉවරුණාට පස්සේ අවුරුද්දක් දෙකක් යනකොට සීස කරපු තැන කැක්කුමක් යනවා සමහර තැන්වල. ඒ වෙලා තියෙන්නේ තේමයි. සිසේරියන් සැත්කමේදී ගර්භාෂයේ ඇතුළත තියෙන පටක කීපයක් එතනට ගෑවිලා එතන ඉඳලා එයා අලුතෙන් මාස්පතා ඔසප්පීමත් එක පටන්. එතකොට එතනදී අපිට ඔන්න ඒක අයින් කරන්න වෙනවා. ඒ වගේ ගෙඩි වෙනමම අයින් කරන්න වෙනවා. එතකොට හරියටම හරිය ඇහුවා ඒ කියන්නේ අපි දැන් ගර්භාෂයේ මේ ඔක්කොම ටික අයින් කරා කියන්නකෝ. ඒතර කොතනක හරි ඇඟේ තිබ්බොත් ලේ වලට ඇතුළු වෙලා මේ සෛල ඇඟ පුරාම යන්න පුළුවන්. ඒ පණ තියෙන සෛල වෙන තැනක කොහේ හරි හිටියොත් අපි තමකෝ කොන්ද පැත්තේ කොතනට හරි ගිහිල්ලා හිටියානම් අන්න එතනදී ඊට පස්සේ මාස්පතා ආපහු එයා හෝමෝන වලට ප්‍රතිචාර වශයෙන් මෙන්සස් හදන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි කොහේ හරි තැනක ඒ පණ තියෙන සෛල තැම්පත් වුණොත් ඒ වයින් බ්ලීඩ් වෙන්න පටන් ගන්නවා මාසෙන් මාසෙ. හරියට හරි. ඒකත් එක්ක කැක්කුමත් වෙන්න පුළුවන්. කැක්කුම එනවා. ඒතකොට මේක හොයාගන්න හරිම අමාරුයි. සමහර වෙලාවට මේක අර තියෙන්නේ මේ පෙනහැල්ල ඇතුලේ නම් ගිහිල්ලා ඒක තැම්පත් වෙලා තිබ්බේ මාස්පතා මෙයාට මේ කැස්සත් එක්ක ලේ එළියට එන්න පටන් ගන්නවා. ඒ මෙන්සස් වගේ ලේ එළියට එන්න පටන් ගන්නවා. ඒතකොට අපි ඔක්කොම හිතන්නේ එක්කෝ පෙනහැල්ලේ පිළිකාවක් මොකක් හරි වෙන දෙයක් කියලා පෙනහැල්ල සම්බන්ධයෙන්. නමුත්
ගොඩක් වෙලාවට බයොප්සි එහෙම අරගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේක එන්ඩෝමෙට්‍රියෝසිස් කියන එක. ඔව් මට රෝගීන් හම්බෙලා තියෙනවා සමහරු සියදිවි විනාශ ගන්න පවා උත්සාහ කළා තියෙනවා මේක එක්කම දරා ගන්න බැරුව. ඔව් පොත්පත් වලත් සඳහන් වෙනවා ඒක අපිටත් හම්බෙලා තියෙනවා ඒ වගේ මේ දුක් විඳින්න එපා. ඉතින් මේකෙදි මේ මානසික මට්ටම ඒ කියන්නේ පොඩ්ඩක් හිතන්නකෝ මාසෙකින් දවස් 14ක් 15ක්ම මේ දුක් විඳිනවා නම් මේ වේදනාවෙන් අනිතක පුංචි මේ වේදනානාශක බෙහෙත් වලට අඩු වෙන්නේ නැහැ මේක. ඔව්. ඒතකොට ඒ නිසා මේවට ප්‍රතිකාර තියෙනවා. නවීන වෛද්‍ය ක්‍රමය අපි දැන් කලින් සඳහන් කරපු ප්‍රතිකාර තියෙනවා. කරුණාකරලා අපේ ආදරණීය හිතවතියන්ගෙන් ඉල්ලන්න ඕනේ. ඕ හිතවතුන්ගෙන් ඉල්ලන්න ඕනේ. ඒගොල්ලන්ගේ බිරින්දෑවරු හෝ දෝණියලා හරි අම්මලා හරි මේ වෙනවා නම් මේකෙන් දුක් විඳිනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න නවීන වෛද්‍ය ක්‍රමයෙන් ඔයාලට මේක සුව කරන්න පුළුවන්. එතකොට අලුත විවාහ වන යුවලක් නැත්නම් අලුත විවාහයට පත් වුණු යුවලකට මේ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය දැනගත්තොත් අපිට දෙන්න පුළුවන් උපදෙස් මොනවද? ඒ අයට සාමාන්‍යයෙන් අපි කියනවානේ මේ එහෙම වුණොත් වැඩි කල් යවන්නේ නැතුව ඉක්මනින්ම දරුවෙක් පිළිසිඳ ගන්නට සලස්ව ගත්තොත් හොඳයි. මොකද දරුවෙක් පිළිසිඳ ගත්තා කියන්නේ මේ එන්ඩෝමෙට්‍රියෝසිස් එන්නේ නැහෙනි. ඒ කාලේට ආපහු නතර වෙනවානේ. ඒ අවුරුද්ද හෝ අවුරුදු දෙක මෙන්සස් සිද්ධ නොවන නිසා ඒක නතර වෙනවා එන්ඩෝමෙට්‍රියෝසිස්. හැබැයි අපව දරුවා හම්බ වුණාට පස්සේ නැවත එන්න පුළුවන්. ඉතින් ඒ අයට දෙන උපදෙස් තමයි ටිකක් ඉක්මනට අනිත් කාරණා ටික ඔක්කොම හරිනම් බබෙක් හදන්න ඉක්මනට කියන එක. එතකොට තවත් පුංචි ගැටලුවක් තමයි පොඩි මතයක් තියෙනවා මේ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වයෙන් කැන්සර් එකක් වෙන්න පුළුවන්ද පිළිකා තත්ත්වයක් වෙන්න බැරිද කියලා. එතකොට මොනවද ඒ ගැන තියෙන අලුත් ඔව් දැන් ඉස්සර අපි වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්නුවේ එන්ඩෝමෙට්‍රියෝසිස් කවදාවත් කැන්සර් වෙන්නේ නැහැ කියලා. හරි. එතකොට ඒ නිසා බය වෙන්න එපා මේක කැන්සර් වෙන්නේ නැහැ කියලා. නමුත් දැන් අලුත්ම පර්යේෂණ වලින් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා ඊටාම කලාතුරකින් සමහර එන්ඩෝමෙට්‍රියෝසිස් වර්ග පිළිකා තත්ත්වයට යන්න පුළුවන් කියලා. මොකද මේ පණ තියෙන සෛල සහ මේගොල්ලන් මේ අසාමාන්‍ය ලෙස හැසිරෙන සෛල. ඒ නිසා පිළිකා ලක්ෂණයකුත් පිළිකා වලට හැරීමේ ප්‍රවණතාවයකුත් ගොඩක් බය වෙන්න එපා කට්ටිය. පොඩි එකක් තියෙනවා කියලා අලුතෙන් හොයාගෙන තියෙනවා මිතු. ඉතින් හොඳම දේ තමයි ඔබට එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වයක් තියෙනවා නම් ළඟම ඉන්න ඔබේ විශ්වාසවන්ත වියෝජි විශේෂඥ වෛද්‍යවරයාලා පරීක්ෂා කරලා බලන එක. ඉතින් මම හිතනවා ඔයගලන්ට වැදගත් අපේ ප්‍රේක්ෂකයන්ට ඊටාම වැදගත් කාරණා ගොඩක් දැනගන්න ලැබෙන්නේ නැති කියලා එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය ගැන. ඉතින් ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා එන්ඩෝමෙට්‍රියෝසිස්, කලින් කිව්වාගේ ඇඩිනෝමයෝසිස්, ඒ වගේ රෝගී තත්ත්වයන් ෆයිබ්‍රොයිඩ්, ඒ කියන්නේ ගර්භාෂය ගෙඩි, ඒවා පිළිබඳව කතා කරන්න. ඉතින් නැවත සතියක හමු වෙමු මේ වගේ වැදගත් සාකච්ඡාවකට. ඉතින් එහෙනම් එතෙක් ඔබ සැමට අයබෝවන්.